ඉතින් කොහොමද යාළුවනේ ඕන්න වෙනද වගේම අදත් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ රසවත් කප් කේක් රෙසිපි එකක්. කප් කේක් 12කට තමයි අද රෙසිපි එක තියෙන්නේ. මම මේ විදිහට කප් කේක් ලයිනර් දාලා ට්‍රේ එක හදා ගන්නවා. මම අද අරගෙන තියෙන මාගරින් තමයි කේක් එක හදන්න. මාගරින් ටිකයි සීන් ටිකයි මම භාජනයකට දාගන්නවා. දැන් මේ දෙක මාගරින් එකේ පාට ටිකක් වෙනස් වෙනකන් බීට් කරගන්නවා. ඊට පස්සේ මම බීටර් එකේ වේගය වැඩි කරලා බිත්තර එක බැගින් විනාඩි 2ක් බීට් කරගන්නවා. ඉතුරු බිත්තරේ දාගෙන බීට් කරගන්නවා. වැනිලා දාලා විනාඩියක් විතර ඒකත් බීට් කරගන්නවා. දැන් මම මේ පිටි එකතු කරගන්නවා බැටර් එකට. මේකට බේකින් පවුඩර් දාලා පිටි එක හලාගෙන තියෙන්නේ. දැන් වලට මේ වෙලාවේදී මම රහසක් කියන්න කැමතියි. හැබැයි මම මේ කප් කේක් එක හදන විදිහ නම් එහෙම කරලා නැහැ. ඒ වෙලෙම හලාගත්තේ. පිටි වලට පුළුවන් කලින් උදේ වගේ මේ හලලා කරලා පැත්තකින් හුලා යන්න නැතු වෙන්න තියලා ගන්න. එතකොට හොඳට පිපෙනවා කේක් එක. මෙන්න අනිත් රහස. මම කේක් එකක් හදන්නේ 160 උෂ්ණත්වයේ. ඒ වුණාට මම මේක ප්‍රීහීට් කරගන්නේ 180ට විනාඩි 10ක් වගේ. oven එක ප්‍රීහීට් වෙන අතරේ මම මේ බැටර් එක දාගන්නවා. ඔයාලට තව රහසක් කියන්න ඕනේ. සමහර අය මේව දන්නවා, සමහර අය දන්නේ නැති අය තමයි මම කියන්නේ. ඔයාලා අයිසිං කරන කප් කේක් එක නම් කප් කේක් එක උඩටම පුරවන්න එපා. භාගයක් වගේ පුරව ගන්න. අපි හිතමුකෝ අයිසිං කරන්නේ නැහැ කියලා. අයිසිං කරන්නේ නැත්නම් ඔයාලා 3 කාලක් විතර පුරව ගන්න ඕනේ. එතකොට තමයි ලොකුවට ලස්සනට පිම්බිලා එන්නේ. දැන් මම අර විදියට ප්‍රීහීට් කරගත්ත oven එකට කප් කේක් ටික දැම්මා. දාලා ටික වෙලාවක් මේ කප් කේක් එක මෙහෙම තියෙන්න දෙනවා.
යාන්තම් පිම්බීගෙන වගේ එනකොට මම උෂ්ණත්වය ආයෙ අඩු කරනවා 160ට. ඔයාලට පේනවනේ මේ යාන්තම් පිම්බීගෙන එනකොට තමයි මම ඒක 160ට අඩු කරන්නේ. බලන්න කප් කේක් එකේ උඩ පුපුරලා ලස්සනට තියෙනවා. මම ඒකේ රහසත් ඔයාලට කියලා දෙන්නම්. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ගොඩක් තියෙන ගැටලුව තමයි මේ කප් කේක් වලයි උඩ පුපුරන්නේ නැත්තේ කියලා. ඉතින් මම ඒකට කරේ පොඩි දෙයයි. අපි ගන්න ප්‍රමාණයට පාන් පිටි විතර පොඩ්ඩක් වැඩි කරා. ඉතින් ඔයාලත් ඒ විදිහට හදලා බලන්න. මම රෙසිපි එක දාන්නම්. අනිවාර්යයෙන්ම අර oven එකේ heat එක අඩු වැඩි කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් නම් මගේ වීඩියෝ එක share කරන්න. මේක තව කෙනෙකුට ගොඩාක් වටින්න ඉඩ තියෙනවා. like කරන්න, comment කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ආයි හමු වෙන්නම්. ඔයාලට සුබ දවසක්. පරිස්සමින් ඉන්න යාළුවනේ.